වටේ ගිහින් ආවත් මට කමක් නෑ හත්පුලේ ගාවත් මට කමක් නෑ ඒ වටේ ගිහින් ආවත් මට කමක් නෑ කොහොමත් තොට ලැච්ච නෑ පැටියෝ දැන් සනීපද Star back to school. හායි ඔන්න අද ස්ටාර් බැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඉන්න මම ෂුගර් ලිප්ස් මගේ ඇත්ත නම රශ්මි අප්සරා ජයසිංහ මේනි මගේ හස්බන්ඩ් මගේ නම ශාන්ත පෙරේරා ඉතින් අපි ගැන පොඩි ඩීටේල්ස් ටිකක් කියමු නේද මේ දවස්වල මොකද වෙන්නේ කියලානේ ඉතින් මේ දවස්වල කව එක තියෙනවා ඉතින් කව එකේ වැඩ කරගෙන එතකොට ගෙදර දොරේ වැඩක් කරගෙන ඉතින් ඔක්කොම බැලන්ස් එක යනවා ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක කොහොමද අද ප්‍රෝග්‍රෑම් එක ඉතින් ස්ටාර් බැක් ටු ස්කූල් ප්‍රෝග්‍රෑම් එකේ වන සෙග්මන්ට් කීපයක්ම අපිට තියෙනවා මම තාම දන්නේ නැහැ මොනවද තියෙන සෙග්මන්ට් කියලා එහෙනම් අපි ගිහිල්ලා බලමු මොනවද අපිට රෙඩි කරලා තියෙන සෙග්මන්ට් කියලා ඔන්න අපේ පළවෙනි සෙග්මන්ට් එක තමයි ස්කූල් මෙමෝ ස්කූල් මෙමෝ ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ ස්කූල් මෙමෝ ඉතින් අපි ස්කූල් මෙමෝ එකේ කරන්නේ අපේ පාසලේ මතක අවදි කරන එක නැත්තම් මොකද කියන්නේ ඒකට මෙමරීස් මතක ආවර්ජනය කරන එක මුලින්ම අපි කියමු ආගේ ස්කූලේ මොකද කියලා බබා මම ගියේ ශ්‍රී සුමංගල කොලෙජ් එකට පානදුරේ ඔයාගේ ස්කෝලේ කියන්න ස්කෝල් දෙකකට ගියාට මතක නැහැ ඔව් මුලින්ම පොඩි කාලේ ගියා අශෝකයට හොරන ඊට පස්සේ තමයි මාරුනේ ශ්‍රී සුමංගල කොලෙජ් එකට ඔයාගේ මම ග්‍රේඩ් 5 වෙනකම් මම නැගිටින්න කම්මැලි නිසා මම ගියා ප්‍රයිමරි කොලේජ් එකට මගේ ගමේම තියෙන. ඊට පස්සේ මම ග්‍රේඩ් 5 වලින් පස්සේ හෝල් ෆැමිලි කොන්වෙන්ට් එකට ගියා. හරි අපිට දැන් ප්‍රශ්න පහක් තියෙනවා. කවුද ඉස්සෙල්ලාම අහන්නේ? ඔයා පටන් ගන්න. මම පටන් ඔව් මම ප්‍රශ්න අහන්න බෑ. හරි. හරියට උත්තර දෙන්න ඕන. හරි. පළවෙනි ප්‍රශ්නේ. කවදා හරි ළමයෙකුට ගහලා තියෙනවද? ස්කෝලේද? නැත්තම් ඉස්කෝලේ ගැන කතා ඔව් ගහලා දෙනවා. මට පොඩක් එක ගැන විස්තර කරන්න පුළුවන්. දැන් යාළුවෝ ඉන්නවනේ විහිළු කරන. එතකොට එකම යාළුවෙක් හිටියා දිගටම එකම එකේ විහිළු කරන්න ගත්තා. වෙන කවුරුත් විහිළු කරන්නේ නැහැ. මම ටිකක් ඉවසනවා මම ටිකක් කාම් එකේ ඉන්න චරිතේ. කොහොම හරි මල පැනපු වෙලාවේ ඩෙස් එක උස්සලා ගෙලින්ම හරි දරුණුයි. ඊට පස්සේ මේ මම ප්‍රින්සිපල් ගාඩි කියලා මම ප්‍රින්සිපල්ට විස්තරේ කියලා මම ඊට පස්සේ ප්‍රින්සිපල්ට බාර දීලා හොඳ ළමයි ප්‍රින්සිපල් දෙන්නටම පනිෂ් කරා හැබැයි උද්ග පනිශ්මන්ට් කරන්න එපා ඉතින් ඩෙස්ක් එක උස්සලා ගැහුවම හරි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ ගන්න මුලින්ම ටීචර් කෙනෙක්ගෙන් පනිෂ් වුණේ මොනා කරලාද මම නම් ඉතින් පනිශ්මන්ට් කන්නේම හෝම්වර්ක් කරන්න නැතුව වෙන සාමාන්‍යයෙන් මට හරි කම්මැලි හෝම්වර්ක් කරන්න අමතක වෙනවා හෝම්වර්ක් කරන්න නැතුව තමයි ඉස්සෙල්ලා මම පනිශ්මන්ට් කාලා ඇත්තේ අනිවාර්යයෙන්ම හරි අපි යන් එන ඊළඟ ප්‍රශ්නෙට මුලින්ම මාව දැක්කම අයියාට මං ගැන ආදරයක් හිතුනේ හරි අමුතු අමාරු ප්‍රශ්නයක් මාව මුලින්ම දැක්කවා නාව දැක ඉන්ස්ට්‍රග්‍රෑම් එකෙන් මට විස්තර කරන්න කන්න කරලා මූණේ තියෙන හැඩරුවත් එක්ක මම හිතුවා ගතිගුණත් ඒ වගේ හොඳ ඇති කියලා මූණ විතරයි නෑ ඔයා උස එහෙම බැලුවේ නැද්ද උස බැලුවා උස බැලුවා ඉතින් කොටයක් ටික කපටි කියලා කියන්නේ සද්ද උසට තමයි හෙව්වේ හරි මේ මං අහන දිග ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නය බොයි කෙනෙක් මුලින්ම ආස්කවුට් කරේ කීවෙනි වසරේදීද බොයි කෙනෙක් මුලින්ම ආස්කවුට් කරේ කීවෙනි වසරේදීද ආස්කවුට් කරේනේ පිටිපස්සෙන් නම් මොන්ටිසෝරි කාලේ ඉඳන් බොයිස්ලා ආස්කවුට් ආස්කවුට් කරේ all levels නැහැ grade 8 වලදී මම ගණන් ගත්තේ හරි අපි ඊළඟ ප්‍රශ්නේ යන්නේ සෝෂල් මීඩියා නිසා ආලා දෙන රණ්ඩු වෙලා තියෙනවද සමහර තැන්වලදී පොඩි ආගියමන්ට් තියලා තියෙනවා කන්ටෙන්ට් කතා කරගන්නකොට කන්ටෙන්ට් එකේ ස්ටෝරි එක බිල්ඩ් කරද්දී ඒ වගේ තැන්වලදී අපි පොඩි ආගියමන්ට්ස් වලට ගිහලා තියෙනවා ලොකුවට රණ්ඩු වෙලා නැහැ නෑනේ ඔව් මම අහන දිග ප්‍රශ්න සෝෂල් මීඩියා වල ඒ කාලේ ඔයා වයිරල්ද සෝෂල් මීඩියා වල ඒ කාලේ වයිරල්ද මම සෝෂල් මීඩියාල මම සෝෂල් අපි ස්කූල් යන කාලේ ස්කෝල යන කාලේ ඔව් ස්කූල් මෙම ගන්න ස්කෝල යන කාලේ වයිරල් නෑනේ අයියෝ මම ප්‍රයිවට් account එකක් තියන් හිටියේ කාලයක් මේ බන්දර පස්සනේ අපි දෙන්න ප්‍රයිවට් ෆලෝ කරලා රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා ඇක්සෙප්ට් කරන්නේ නැහැ ලේසියෙන් දන්නේ නැති කට්ටියගේ දේවල් මම වයිරලුත් නෑ මම ওই පැත්තට ඇත්තෙත් නැහැ මම හරි පාඩු වීඩියෝ කෙනෙක් හරි මොකද්ද ඊළඟ ප්‍රශ්නට යන්නේ මේක හරිම විශේෂ ප්‍රශ්නයක් ඔගේ පස්සෙන් කෙල්ලෝ ඇවිත් තියෙනවා ක්ලාසස් යන කාලේ ඇවිල්ලා තියෙනවා කීදෙනෙක් ඇවිල්ලා තියෙනවා ඔබතර ප්‍රශ්නයක්
දැනුවත්ත 2-3ක් වගේ දාලා. ඔය අයිති බලන්න ෑන ගැල්ල නෑ මට බලන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒලෙලරදී. වගේ ප්‍රශ්නයනද? අන්තිම ප්‍රශ්නේ නෑ 4 වෙනි ප්‍රශ්න වගේ. ස්කූල් කාලේ යාළුවෙන් ආපු කොල්ලෝ කිව්වේ ඔයාගේ මොන දේ නිසාද එයාලට ඔයා ගැන ආදරේ හිතිලා තියෙන්නේ? මගේ අහිංසක කම නිසා. නේ මම අහිංසකයි නේ. මගේ අහිංසක කම නිසා තමයි ඇත්තටම මේ මම මේ ඔය පාඩුවේ පැත්ත කරලා ඉන්නනේ කවුරු කාදියාවත් බලන්න. පෙන්නුවට චන්ඩි. නෑ මේක ළඟට ආවොත් පොඩ්ඩක් චන්ඩි මේ ඈතින් ඉන්න පාඩුවෙන් ඉන්නවනම් මම අහිංසකයි. ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ තමයි. දැන් ඉස්කෝලේ යන කාලෙත් මම සැරයි. මේ අවශ්‍ය තැනට විතරයි. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. කවදාරි ආගේ යාළුවෙක් බයිට් කරලා තියෙනවා. ඒක නම් කරලා ඇති අනිවාර්යයෙන්. සෑහෙන බයිට් කරලා තියෙනවා. එකක් කියලා කියන්න අමාරුයි. කෝල් කරලා බයිට් කරලා තියෙන එක. ඉතින් අලුත් නම්බරයක් ගත්තම අනිවාර්යයෙන් හැමෝම වගේ බයිට් කරනවා තමයි. යාළුවා මේක කතා කරලා බයිට් කරලා තියෙනවා. නෑ එහෙම මට වොයිස් චේන්ජ් කරන්න බෑ. අයියෝ අර තියෙන චේන්ජ් කරන ඇප් එකක් දාලා. ඒක ඉස්සර තිබුණේ නෑ. දැන් තිබුණාට. හරි. අන්තිම ප්‍රශ්නේ. ඔය ස්කූල් එකේ ආසම සබ්ජෙක්ට් එක මොකද්ද? හරි අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. සබ්ජෙක්ට් ගොඩක් තියෙනවාද? එක එක කාලෙට මෙහෙම එක එක අවුරුදු වලට මිස්ලා මාරු වෙනකොට එක එක ඒවා තමයි සබ්ජෙක්ට් ආසයි. ඔයාගේ තිබුණාද මිස් හොඳයි නම් ඒ සබ්ජෙක්ට් එකට ආදරේ? අපි සෞඛ්‍ය පීරියඩ් එකට මම ආසයි සාමාන්‍යයෙන් මොකද සෞඛ්‍ය පීරියඩ් එක ඉගෙන ගන්න නෑනේ වැඩි. අපි මිස් අල්ලගෙන කියව ඉන්න කෙනෙක් කරන්නේ එහෙනම් පොඩ්ඩක් සෞඛ්‍ය පීරියඩ් එකට ටිකක් ආසයි. ප්‍රශ්න ඉවරද මගේ? ඔව් මගේ ප්‍රශ්නත් ඉවරයි. අපි එහෙනම් යමු ඊළඟ සෙග්මන්ට් එකට. හරි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ දෙවෙනි සෙග්මන්ට් එකට. මේක ගොඩක් වැදගත් එකක්. ලව් මීටර්. ඔයා මං ගැන කොච්චර දේවල් දන්නවද මං ඔයා ගැන කොච්චර දේවල් දන්නවද කියලා තමයි මේ සෙග්මන්ට් එකෙන් අපි කරන්නේ. බලමු. ඔයා මං ගැන කොච්චර දේවල් දන්නවද කියලා. බලමු. මාත් බලන්න. කවුද මේක පටන් ගන්න ඉස්සෙල්ලා? මම පටන් ගන්නවා මේක. හොඳයි. මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක මොකද්ද? 97යි 98. ඔව් හරි. චේන්ජ් කරගන්න වෙන්නේ දැන් ගෙදර ගිහලා මුළු රටම දන්නවා. ඒකනේ. මාත් කල්පනා කරා ඔක් කියද්දි අවුලන්නේ නැහැ. අපි ගිහලා මාරු කරමු. මං කල්පනා කරේ ATM pin එකක් අදාගෙන හිටියද? පාස්වර්ඩ් එක දාගන්න. අවුලන්නේ නැහැ. ඒක ඕකේ. මම බයම සතා කවුද? හෝනට බයයි, හැකරල්ලට බයයි, ගැරඩින්ට බයයි. ඒ බය බයයි. නෙමෙයි අප්පිරියයි. ඔව් මං හරි බය වගේ. ඔක්කොම බයයි නේ, හැකරල්ලට බයයි නේ. අප්පිරිය වුණාට ළඟ ඉන්නේ නැහැ දුවනවනේ පණ කඩාගෙන. මේ බොරු කියන්න එපා. ඔච්ච කියන්න එපා. මට අප්පිරියයි. කමන්නේ. බයත් එක්කයි බයයි අප්පිරියයි හරි කමක් නැහැ. මම ඊගා ගන්නද? ඊළඟ එක ගන්න. වගේ වෛරල් වුණ TikTok වලින් මම ආසම එක මොකද්ද? ඔයා ගොඩක් දේවල් වලට ඔයා ගොඩක් ඒවට ආසයි නේ. හැම එකකටම ආසයිනේ මගේ මේ මොනවද මොකද? රාණු එකට ආසයි ඔයා. හරි. ආයි මගේ බයිකට ආසයි. අර ඩිෆෙන්ඩ් එක ඉස්සරහා කරේ. හරි. මොනවද මම TikTok කරලා තියෙන්නේ? මතකයි. ගොඩක් දේවල්. බුල්වරින් එක කරන වීඩියෝස් වලට ආසයි නේ. ඔව්. බුල්වරින් එක කරන වීඩියෝස් වලට ආසයි. ඔයා මොනවද තව මගේ? ඔයා සිංගින් ඉතින් ඔයා කියලා හරිනවද මම? ඒක තමයි. ඔව් සිංගින් ඒවට ආසයි. වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් එකක් කියලා නෑනේ. ගොඩක් ඒවට ආසයි ගොඩක් තියෙනවා. මටත් මතක් වෙන්නේ නැහැ ගොඩක් තියෙනවා. මේක සෑහෙන තියෙනවා මටත් මතක් කරන්න අමාරුයි. මේ ළඟදි කරපු වීඩියෝස් ටික විතරයි. ඔයා මේ ළඟදි කරපු එකට ආසයි. මගේ අර ගියේ මේ පින්ක් කලර් ෆ්‍රොක් එක ඇඳලා තිබ්බේ. මොකද්ද මේ ගියානේ වයිරල් වුණේ මේ දවස්වල. අපේ කවයකට කරපු එකට ආසයි. ඔව් ඒකත් ලස්සනයි. හරි. දැන් මම දහනවා ප්‍රශ්න. මම අහන්න ඕනේ නෑ. මම ඇහුවේ ඔයා අහන්න ඕනේ. මම දහනවා. ඔයා උත්තර දෙන්න. මම ආසම ඔයා මොන පාට අඳිනවටද? පර්පල්, පින්ක්, ලයිට් කලර්ස් වලට ලස්සනයි. නෑ. ආසම පින්ක් කලර් හරි. ඔයා මොන පාට අඳිනවටද? මම ආස ඔයා මොන පාටවල් අඳිනවටද? ඔයා මොන පාටවල් අඳිනවටද? හරි. මම මොන පාටවල් අඳිනවටද? මේ මගින් ගන්න සුදු කළු. හරිද? ලයිට් කලර්ස් අඳිනවා නම් ඔයා ලස්සනයි. මම ආසව ලයිට් කලර්ස් අඳින්න. හරි? ලාවට විතර දන්නවා. හරි. ඊගා එක අහන්න. ජුට්ටක් බේර ගන්නවා. ඔව් ඊගා ප්‍රශ්නෙට යන්න. හරි. මගේ එක්ස්ට වඩා ඔයාලට තියෙන දේ මොකක්ද? ඉතින් ඔයාට එක්ස් කෙනෙක් නෑනේ. මම තමයි මෙයාගේ ෆස්ට් ලව් එක. ඉතින් ඔයාට එක්ස් කෙනෙක් නෑ? නෑ. මට හොරෙන් හිටියේ නෑනේ එක්ස් කෙනෙක්. ඊගා ප්‍රශ්නය. ඇයි මේක ඉක්මනට මාරු කරන්න හදන්නේ ප්‍රශ්නේ. හරි. මට ලැබෙනවට අකමැතිම කමෙන්ට් එක මොකක්ද?
කැතයි කියලා දාන බොරුවට ආ. ඒකට කැමති නෑ හ්ම්. බොරුවට දාන කැමති තියෙන කියන්නේ බොරුවට චරි දන්නෙත් නෑ කිසිම දෙයක් අපි ගැන දන්නෙත් නෑ මගේ නම කතන්දර දන්නෙත් නෑ. නම දන්නෙත් නෑ මගේ නම මගේ ගම දන්නෙත් නෑ. දන්නෙත් නෑ. මගේ ආගම දන්නෙත් නෑ ඒ වගේ අන්න දන්නේ නැතුව කතන්දර හදලා දාන කැමති තියෙන අන්න ඒවට කැමති නෑ බොරු දේවල්. බොරු දේවල් කියන්නේ මවා පාන දේවල්ට කැමති. කොච්චර හොඳ හස්බන්ඩ් කෙනෙක්ද බලන්න. යන් අපි ඊගා ප්‍රශ්නෙට මම ඔයාගේ ආසම බොඩි පාර්ට් එක මොකද්ද මේ ඔයා ඇති නම දැම සුගර් ලිප්ස් කියලා ඔයා ලිප්ස්වල්ට හස නිසාන නේ හරිදවා හරිනේ එහෙම පාට්ට ගන්න වාටම කැමති මට්ටම කැමති ස්පේශලි යා ලිප්සල්ල කැමති නැද්ද ස්පෙශලි කියලා නෑ නෙමනෑ සම්පූර්ණ කැමති අරිහ අපියන් ඊළඟ ප්‍රශ්නයට අපි දෙන්න එකට කරන දේවලලින් මම ආසම දේ මොකක්ද නිදිය ගන්න එක අන්න හරි වැඩිපුර වෙලාවා නිදිය ගන්න එක තම ආසමදේ ආසම දෙන්නත් එක්ක කරගන්න වලින් කැමතිම එක පයගානක් නාසික මම වැඩිපුරම ටයිම් ස්පෙන්ඩ් කරන්න කැමති කා එක්කද මාත් එක්ක නේ අපි දී හැමිලේම එකටන ඉන්නේ කොච්චල හමලා ගත්තත්න ඔව්. හරින උත්තරේ හරි මේ ඔයා උල්ලරින් එක්හෙමන මේ නේ බව්වොත් එකන්නම මමනිකන් කරච්චලයක් වගේ නෑන දන්නේ දවාට නෑ ඔල්ලරින ගෑල තියල තියෙනන යාගෙන් තම හන කරච්චලද කියලද මං යට කරච්චලයක් කියලද කියන්න ඔල්ලරින් හන්න අපි අංකු ඉලාග ප්‍රශ්න මගේ ප්‍රශ්නය වෙන ඉවද මගේ අන්තිම් ප්‍රශ්නයන මම ආගේ ලැබෙනට ආසම තෑග මොකක්ද තරුවේ අංගිතුවා කියන එකක් නැ හරියටම හරි හරි එහෙනම් අපි මේ සෙක්මන්ට් එක දැන් ඉවර කරා සාර්ථකන්දමේ දෙන්නම ෂේප් වුණා ගාල්ට උත්තර දීලා අපි එහෙනම් යමු ඊළඟ සෙක්මන්ට් එකට හරි අපි යමු ඊළඟ සෙග්මන්ට් එකට who's most likely to ඒ කියන්නේ ප්‍රශ්න වගේක් අහනවා හරි ඒ ප්‍රශ්න වලට කවුද මොකද කියන්නේ ඒකට හරියටම ගැලපෙන්නේ අදාළ කෙනා කවුද කියලා පොයින්ට් කරන්න තියෙනවා හරි හරි ඕකේ හැම එකටම මට ඇඟිල්ල දික් කරන්න ලෑස්ති වෙන්න එපා හරි අපි එන යන්නේ ප්‍රශ්න වලට හරි ඕකේ කාටද වැඩිපුරම කේන්ති යන්නේ ඔයාටත් යනවා මේ මම මට එක්ස්ප්ලේන් කරන්න ඕනේ ඔයා කියන්න මම එක්ස්ප්ලේන් ඔව් කරන්න ඔයා එක්ස්ප්ලේන් කරන්න ඔයාට ගොඩක්ම කේන්ති යනවා ජගුව කෑ ගැහුවා ජගුව කියන්නේ අපේ සුරතලෙක් මේකනේ අපිට මට හැම වෙලේම කේන්ති යනවා ඔයා හැමතිස්සම කෑ හැම ගහන්නේ වෙලේම ඔව් හැම ඒකත් එහෙමයි මේ මට නිදාගන්න නිින්ද කැඩුවමත් කේන්ති ඔව්, නින්ද. යනවා මට. මෙයාට නම් ඉඳලා හිටලා තමයි කේන්ති යන්නේ ඒ කේන්ති ගියාම මෙයා යකා වගේ මට හැම වෙලේම කේන්ති යන හින්දා මගේ කියන්නේ එච්චර තරහ ලොකු ඒ කියන්නේ තරහක් එන්නේ කේන්ති ගිය ගමම ටික වෙලාවකින් බහලා කූල් ඩවුන් කවුද මුලින්ම ආදරය කිව්වේ ඔයා මෙයා තමයි මට ආදරේ කිව්වේ ඉස්සෙල්ලාම මේ මට කිව්ව ගම මං එහා මට පිස්සුද කියලා ඇයි මේ මම පොඩ්ඩක් අර දඟ ඒ කියන්නේ එහෙම ඉස්සර එහෙම නෑ හැබැයි දඟකාර සීන් එකක් තිබ්බේ නෑනේ පොඩි ට්‍රැක් සීන් එකක් තිබ්බා ඇයි ඇහුවේ නං එහෙම ඇහුවේ ඉතින් මේ ඉතින් පිස්සුනේ වාට මගේ කැමැත්ත මෙච්චර මේ ශාන්ත දාන තීන්ත කුප්පයක් වගේ ඉඳගෙන ඒ කැමැත්ත හද්දී ඔව් මට දුක හිතුණානේ පව්වානේ මෙයාට අහිංසක කෙල්ලෙක් හොයාගන්න තිබ්බා කියලා මම අහිංසකයි මේ මං අහිංසකයි ඔව් අහිංසක කියන්නේ කියන්නේ මට මතක නැති අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හරි මිනිස්සු වැඩිපුරම බනින්නේ කාටද මට බනිනවානේ ෆ්‍රන්ට් ෆේස් එක යා නිසා හිතන් ඉන්න දැන් කියන්නේ sugar ellis brand එක පටන් ගත්තේ කපල් account එකක් විදිහට අපි දෙන්නගේ කපල් account එක තමයි sugar Sugar lips Lips කියන්නේ. කියන්නේ හැබැයි ටික කාලයක් යනකොට. ඉන්ස්ටා account එක sugar lips කියලා අපි කාලයක් කරගෙන ගියා ඊට පස්සේ මම TikTok එකට ගිහිල්ලා මේ ඒක TikTok එකට ගිය විදිහ එන දිග කතාවක් මම කෙටියෙන් කියන්නම් TikTok එකේ මම viral වෙන්න ගත්ත හින්දා ගොඩක් කට්ටිය ඉතින් මට blame කරන්න ගත්තා ඉතින් ඒ හින්දා මම තමයි ඉතින් බැනුම් අහන්නේ කිසිම හේතුවක් නැතුව නැතුව කවුද වැඩිපුරම ෆෝන් එකේ ඉන්නේ මම තමයි මම ගොඩක් ඉන්නයි මම වීඩියෝ බලනවා සේව කරනවා ඔව් මෙයා ෆෝන් එකේම අනේ මන් දන්නේ ෆෝන් එකේ වීඩියෝස් බලනවා මන් දන්නේ උදේ ඉන්න රෑ වෙනකම් මට ෆෝන් එකේ කරන්න වැඩක් තියෙනවා ෆෝන් එකේම තමයි මෙයා ඉන්නේ කොටින්ම කියනවා නම් මම මොකක් හරි දෙයක් අහන්න සමහරවිට කමියුනිකේෂන් එකක් වගේ සමහරවිට වීඩියෝස් බලන ඉවරයක් නෑ මම ඉතින් මට මොකක් හරි දෙයක් අහන්න මම පැය ගාණක් අර වේටිං ලිස්ට් එකේ ඉන්නවා වගේ ඉඳලා තියෙනවා මෙයා තමයි වැඩිපුරම ෆෝන් එකේ කවුද වැඩිපුරම කෙයාරින්
මේ අතම වැඩිපුරම කියාරෙන් ඇත්තරම මේ මට මම මේ එක දෙයක් ගැන හිතුවම ඒ දේම තමයි එලිලයින මෙයා එක වෙලාවක් ඇතුළ ගොඩාක් දේවල් හිතනවා මට එච්චර මේ බෑ මගේ ඔළුව චූටි ඔළුවත් තියෙන්නේ මං එක වැඩක් එක පාරයි හිතන්නේ ඒ වැඩ ඉවර කරනවා හැබැයි මෙයාගේ පොඩ්ඩක් තියෙනවා මේ කල්පනා කරට හරිවා එවුණට මහිතනවා සෑහෙන ආදරේ කයා කරනවා ළඟම ඉන්න හැම අඩු පාඩුවම හොයලා බලනවා පස්සෙම ඉන්න අම්ම කෙනෙක්ගේ ආදරයක් තියෙනවා අපි දෙන්න ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ ඉතින් මම මෙයා ගැන බලනවා මෙයා මං ගැන බලනවා අපි දෙන්න ඉතින් කයා කරගන්න හැම වෙන්න ඕන නේ පැයකක් ඇතුලේ කාටද වැඩිපුරම ෆේක් යාළුවෝ ඉන්නේ දැන් නෑ යාළු ඉඳලා ස්කූල් යන කාලේ යන කාලේ අම්මෝ මේ මම දවසක් ඉස්කෝලේ ගියේ නැති වුණොත් ඉතින් මේ දැන් හිතන්නකෝ දවසක් ඉස්කෝලේ ගියේ නැහැ කියලා ඊට පහුවෙන්ද ඉස්කෝලේ යනකොට මේ තරහ වෙලා මම දන්නේ දැන් මගේ යාළුවෙක් හිටියා මේ කොටිම මගේ බ්‍රයිඩ්ස්මේට්වත් හිටියා තරහ වෙලා මම දන්නේ හේතුව මොකද්ද කියලාවත් අද වෙනකම් මම අහන්න ගිහිල්ලා මට වැඩකුත් නැහැ මට තමයි ගොඩක් ෆේක් යාළු ඉඳලා තියෙන්නේ මම හොඳට මට්ටු වෙලා තියෙනනේ මටත් දෙන්න තුන මෙයාටත් ඉඳලා තියෙනවා ඒක දෙන්නටම අදාළයි කම්මැලිය කවුද එහෙම නෑ හැබැයිනේ ඉස්සර ඉතින් අපි දෙන්න දැන් ඇත්තටම එහෙම කම්මැලි වෙලා බෑනේ දැන් මේ තියෙන වයසත් එක්ක එහෙම පොඩ්ඩක් එකයි මේ යන ලංකාව යන රටාවත් එක්කයි කම්මැලි වෙලා හරියන්නේ නැහැ දැන් කම්මැලි වෙලා බෑ ඉස්සර නම් මම තමයි ඉන්න කම්මැලිය හැම වෙලේම කොයි වෙලේ බැලුවත් නිදා ගන්න බලන්නේ දැන් එහෙම නෑ දැන් පොඩ්ඩක් ඉතින් වයසත් එක්ක අපි දෙන්න වයස කියන්නේ මේ හරිය ලොකු වයසක් නෙමෙයි ඒ වුණාට ඉතින් අපි වයසට යනවානේ ඉතින් දෙන්නම වැඩ ටික කරගෙන ඉන්නවා ඉතින් කම්මැලිකමක් නෑ එහෙම දැන් රොමෑන්ටික් පර්සන් කවුද මම නෙමෙයි මේ ඔයා නෙමෙයිද අපි දෙන්නමනේ ඔව් අපි දෙන්නම තමා මේ මොකද මට ආදරය කරන ඉන්නෙත් මෙයා විතරයි මෙයාට ආදරය කරන ඉන්නෙත් මං විතරයි ඉතින් අපි දෙන්නට දෙන්න මේ ආදරෙන් ඉන්නවනේ ඔව් මෙයා තමයි ගොඩක් ඔය එක ගිෆ් ගෙනල්ලා මාව සර්ප්‍රයිස් කරනවා මට ඔය දේවල් හොයවට සර්ප්‍රයිස් කරන්න ටයිම් එක නෑ මොකද ගොඩක් ඒවා මට අහු වෙනවා සර්ප්‍රයිස් කරන්න යනකොට ප්ලෑන් කරගෙන යනකොටම අහු වෙනවා කාත් එක්ක සර්ප්‍රයිස් කරන වැඩක් හොරෙන් කරගන්න අමාරුයි ඔය රොමැන්ටික් වැඩ ඔක්කොම කරන් මෙයා ඔය කියන්නේ ප්ලෑන් කරලා ගන්නව මට ඒව කරන්න බෑ අහු වෙනවා ඔක්කොම අහු වෙනවා කවුද වැඩිපුරම කමෙන්ට්ස් කියවන්නේ අපි දෙන්නම එහෙම නෙනේ කියවන්නෙත් නෑ නේ වැඩියද අපි මේ ඉස්සර නම් කමෙන්ට්ස් ඉස්සර නඩියා කියවුවා දැන් ඇත්තටම කමෙන්ට් බාර් එක ගණන් ගන්න කමෙන්ට් බාර් එක කියන්නේ වැඩි දැන් කමෙන්ට්ස් ඒක නිසා ටිකක් මග ඇරෙනවා හොඳ කමෙන්ට්ස් ටික ඔක්කොම බලලා රිප්ලයි කරනවා හොඳ කමෙන්ට්ස් කියවනවා මේ ඔය බෑඩ් කමෙන්ට්ස් එහෙම ඉතින් කියවන්න වෙලාවක් නෑ අපරාධනේ කාලේනේ දෙන්නම රිප්ලයි කරනවා කමෙන්ට් කියවනවා අපි දෙන්න ගොඩක් වැඩ බෙදාගෙන කරන්නේ කියන්නේ දැන් දෙන්නම එක සමානව තමයි කමෙන්ට් එහෙම කියවන්නේ නේ ඔව් හැමදේම එක සමානව තමයි කරන්නේ කවුද හැමදාම පරක්කු වෙන්නේ මේ මන් තමයි ඒ කියන්නේ මෙහෙමයි මම තමයි ඉස්සෙල්ලාම ලෑස්ති වෙන්න ගන්නෙත් පටන් මම ගන්නෙත් ඔයා. තමයි මේ ලෑස්තිල ඉවර වෙනවා අන්තිමට ඇඳුමක් සිලෙක්ට් කරගන්න සෑහෙන වෙලාවක් මේකනේ ගන්නවා. වෙලා තියෙන්නේ මම දැන් ඇඳුම් 100ක් ඇඳත් මම අන්තිමට ඇඳගෙන යන්න ඕනේ මියා කියන එක. ඉතින් මම වැඩක් නෑනේ. මම බොරුවට ඇඳ පෙන්න මේක හොඳයිද මේක හොඳයිද කියලා ඇඳ පෙන්නනවා. ඊට පස්සේ එයාටම එපා වෙලා එයා ඇඳුමක් කියනවනේ. ඉතින් ඒ හින්දා මම තමයි ගොඩක් පරක්කු වෙන්නේ. කියන්නේ මේකප් වලට එහෙම ලොකු වෙලාවක් යන්නේ නෑ. මේ ඇඳුම් සිලෙක්ට් කරන්න ඔව් සාමාන්‍යයෙන් විනාඩි 40ක් ඇතුළත ඔක්කොම ලෑස්තිලා ඉවරනවා කොස්ටියුම් එක ඇරෙන්න. කොස්ටියුම් එකට තමයි ලොකු වෙලාවක් යන්නේ. කොස්ටියුම් එකට පැයක් විතර යනවා. 60ක් මාරු කළත් අන්තිමට මෙයා කියන එක නන්දින්නේ. ඒ නිසා ඉතින් මේ මට ටිකක් වෙලා යනවා ලෑස්ති වෙන්න. මෙයා නම් එහෙම නෑ. මෙයාට පැය කාලක්වත් යන්නේ ලෑස්ති වෙන්න. විනාඩි 15ක්. ඔව්. අම්මට හැමදේම ගෙදර ගිහින් කියන්නේ කවුද අපි ඔය කියන්නේ අම්මත් එක්ක ටිකක් ඔයා කතා කරලා අම්මත් එක්ක ඉන්නවනේ ටච් එකේ. ඔව්. ඔව්. මෙයා තමයි ඒකෙන් ගත්තොත් ටිකක් ටච් එකේ ඉන්නේ. ටිකක් ඉතින් අම්මත් එක්ක ඒ කියන්නේ මම හැමදේම කියන්නේ අපි දෙන්න ගොඩක් දේවල් අපි අපි දෙන්නගේ දෙන්න දේවල් අපි දෙන්නම විසඳගන්නවා. තමයි විසඳගන්නේ. අපි දෙන්නගේ මොන හරි අපි දෙන්න කියන්නේ නොකිය ගත්තේ නැති රහසක් නෑ. අම්මලාට එහෙම කියනට වඩා ගොඩක්ම අපි දෙන්න තමයි කතා කරන්නේ. අම්මට අම්මත් එක්ක මම කියනවා. හැබැයි හැමදේම ෂෙයා කරගන්න යන්නේ නැහැ ඉතින්. ස්ටයිල්ස් කරන්න ආසම කවුද ස්ටයිල් කරන්න ආස. මං ආස එම ස්ටයිල් කරනවට මං හරි කම්මලි ස්ටයිල් කරන්න මේ හැබැයි දැන් ඉන්න ෆිල්ඩ ගත්ත එක ගැන එක ඉන්ස්ට්‍රගම් එක ඕන කෙනෙට්ට ඉන්ස්ටකටියක් 2022 21 20 වගේ පල්හට කියල බැලුවොත් තේරෙයි
මොන විදිහට ඉඳලාද දැන් මේ ස්ටයිල් කරගෙන යන්නේ කියලා. ස්ටයිල් කරන්න මට පුළුවන් නම් ෂෝටයි වටේ ඇඳගෙන යන්න. මම ඕන තැනකට ෂෝටයි බාටයි දාගෙන යනවා. මේ ඇත්තටම දැන් ওই පිළිවෙලකට යන්නේ මෙයා හින්දා තමයි. මේ ඇත්තම මට හරි කම්මැලි ස්ටයිල් කරන්න. ඔව්. හරි. එහෙනම් මේ සෙග්මන්ට් එක ඉවරයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ඊගා සෙග්මන්ට් එක තමයි give me a challenge. පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද? දැන් මෙහෙමයි. මම ඔයාලට ෆේස් එක හදලා පෙන්නනවා එක එක විදිහට. හැබැයි ශබ්ද පිට කරන්නේ නැතුව ඔයාලට තියෙන එකට ශබ්දයක් ඇඩ් කරන්න. ගැලපෙනවා හරි නොගැලපෙනවා හරි ශබ්දයක් ඇඩ් කරන්න තියෙනවා. හරිද? තේරෙනවනේ? තේරුණා. ඔයාම පටන් ගන්න බලන්න. අයි අනේ මට එහෙම කරන්න. ඔයා පටන් ගන්න. හරි. පළවෙනි එක. මතකයි දැන් මම දැන් ඔයා මට සවුන්ඩ් එක දෙන්න. හරි මම ආයෙ පාරක් දෙනවා. හරිද? හරි. 1 හරිද? 1 හරි. 2 3 4 මතක ඒ බබා මම දැන් ආයෙ පාරක් කරන්න හරියන්න. පොඩ්ඩක් ඉන්නකෝ. ඔන්න 1 2 3 ඔය කරේ හොඳද? දැන් ඔයාලා බලන්න. ඉතින් මේ පිළිග වැඩි කමන්නේ හරි කමු. පුළුවන්. හරිද? හරි. කැත තමයි දෙන්න ඕන. ඒක තමයි මාරු. කැතයි ඒක. අවුලන්න එකකට යන්න. හරි. මෙයාව. හරි. ඔන්න ගන්න. හරි. මට කියන්න එපා ඔයා ගන්න. 1 2 3 මියෝ මියෝ මියෝ. හරි දැන් මමද? අනේ ඔයානේ. හරි. ඒකට බලන්න. මම දැන් කරන්න ඕන. ඔව් කරන්න ඕනේ. ඒකම කරන්න ඕනේ. හරි හරි. දැන් මමනේ. ඔව්. ඔන්න. හරි. 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 කරන්න. 1 2 3 යහෝ. ආයෙ බලන්න. යහෝ. හරි. දැන් ඔයා බලා ගන්න. හරිද? හරිනේ? හරි. කරනවා? හරි කරමු. ඕකේ. මම සාධාරණ කිෂ්ට කරනවානේ. අවුලන්න. එහෙනම් මේ සෙග්මන්ට් එකත් ඉවරයි. අපි බලමු ඊළඟ සෙග්මන්ට් එක මොකක්ද කියලා. හරි. දැන් අපේ සෙග්මන්ට් ටික ඔක්කොම ඉවරයි. ඉතින් ඇත්තටම මේ thank you so much අපි දෙන්නාට මේ සෙග්මන්ට් මේ Star Back to School program එකට ඉන්වයිට් කරාට මොකද මේ ගොඩක් එන්ජොයි කරා. ඔව් අපි සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නකොට සාමාන්‍යයෙන් ඉස්කෝලේ දේවල් කතා වෙනවා හරි අඩුයි මොකද මේ යාළු වෙච්ච කාලේ කතා කරාට පස්සේ කතා කරාම මම හිතන්නේ කතා කරලා තියෙනවා ඉස්කෝලේ වෙන දේවල් එහෙම මේ එන කාලෙකින් ඇත්තටම අපිට එන ලොකු එක්ස්පීරියන්ස් එකක් අර නිකන් ආයේ ඉස්කෝලේකට ගියා වගේ නේ නිකන් අර ඉස්කෝලේ වලට මතකද ඉස්සර චිට් ලියාගෙන ඔය ගේම්ස් කරන අර ඒ වගේ එතකොට ඔය ප්‍රශ්න අහන දේවල් ඔය ඉස්කෝලේ කරපු ගේම්ස් ටික ඒ විදිහටම ඉතින් අර මතක ආවර්ජනය වුණා වගේ වැඩක් තමයි අපි දැන් එකට ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ නේ ෆස්ට් ටයිම් අපි දැන් එකට ඉස්කෝලේ අපි දැන් ෆස්ට් ටයිම් එකට ඉස්කෝලේ ගියා අපි දැන් මෙයා බොයිස් ස්කූල් එක මම ගර්ල්ස් ස්කූල් එකේ ඉතින් එකට ඉන්න හම්බෙලාමනේ ඉස්කෝලේ යන කාලේ මේ යුනිෆෝර්ම් එකේ පිටින් අපිට නම් ඉස්කෝලේ එළියටවත් යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ thank you so much අපි දෙන්නව එක ඉස්කෝලේකට අරගෙන ආවට අපි දෙන්නට ආයෙ පාරක් ඉස්කෝලේ ගියා වගේ ෆීලිං එකක් දුන්නාට thank you so much. ඇත්තටම ගේම්ස් උත් සුපිරි. අපි දෙන්න ගොඩක් එන්ජොයි කරා. ගොඩක්ම මේ අර සෙග්මන්ට් එකට තමයි මම මොන සෙග්මන්ට් එක? අර ඔයා කරද්දි මම ඒකට වොයිස් එක දුන්න එක ඒ සෙග්මන්ට් එක මාරු. ඉතින් මගේ තියෙනවා Sugar Lips Insta Facebook TikTok YouTube
හැම එකක්ම ශුගලිප් කියන Sugar යුසර් Lips, කැරවි දෙන අනිවාර්යයෙන්ම ඒකයි. ඔයගොල්ලෝ ෆලෝ කරන්න. අපේ සින්දුවක් කරපේ ඔව් ඔගොල්ලෝ දන්නවා ඇති වටේ ගිහින් ෆීමේල් version එක අප්ලෝඩ් වෙලා තියෙන YouTube එකට Funky Dirt YouTube channel එකේ තමයි අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගිහලා එකත් බලන්න පුළුවන්. මේ මගේ first cover song එක කලින් වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මේ visual එකක් කරලා තියෙනවා. දිමිතියස් එක කරලා තියෙනවා. ඉතින් මේ මගේ second එක. ඉතින් ඔයගොල්ලෝ ගිහලා එකත් බලන්න. ඒ වගේම ආටිස්ලා ඇක්ටර්ස්ලා සිංගර්ස්ලා මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එකට දිගටම මේගොල්ලෝ ගෙන්නනවා. ඉතින් ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් ඒගොල්ලෝගේ ස්ටෝරි එක ඒගොල්ලෝගේ ඉස්කෝලේ යන කාලේ මොන වගේ හැසිරුණාද කියලා දැනගන්න ඕගොල්ලොත් ආස ඇති. ඕගොල්ලෝ ඒ නිසා අනිවාර්යයෙන්ම Star Back to School YouTube channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න. එහෙනම් අදට අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. ඊළඟ සතියේ තවත් අරුවක් අපි දන්නේ නැහැ කවුද එන්නේ කියලා ඊළඟ පාරණ. ඔව් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අදට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.